මිනිහට ලැජ්ජ නැහැ. මේ අපි නිතරම දකින්න දෙයක්. ලැජ්ජාවක් තියෙනවා නම් මේ වගේ දෙයක් කරා අයියේ. ඔය ලැජ්ජා නැති තැනටපත් වීම තමයි භයානකම දේ. හොඳට ඉන්න දරුවෙක් හොඳට ඉන්න කෙනෙක් එක දවසක් තමන්ගේ ලැජ්ජාව නැති කරගත්තට පස්සේ එතනින් එහාට ලැජ්ජ නැති වැඩ කරන්න ලේසි. අද වචනේ අපිට මොකද්ද කියන්නේ? ලැජ්ජ නැති මිනිහගේ මුඛය හිඟා කෑම පහසු කරනවා. ලැජ්ජාවක් නැහැනේ. අපි දැකලා තියෙනවා කොච්චර ටැලන්ට් දීලා තිබුණත්, දක්ෂතා දීලා තිබුණත්, අතපය හොඳට තිබුණත්, ඥානය දීලා තිබුණත් ලැජ්ජ නැතිකම හින්දා හිඟා කෑමට පෙළඹෙන අපේ මිතුරුයන් අපේ වටේ පිටය කොච්චර ඉන්නවද? මේ මිනිස්සු මොහොතක් හිතන්නේ ඇයි මේ ලැජ්ජාවකටපත් වෙලා අපි දියුණු වෙන්නේ කියලා. නැති බැරි මිනිස්සු ඉන්නවා. නැති බැරි වීමට හේතු සාධක තියෙනවා. ඒකට අපි සහයෝගය දක්වන්නට ඕනේ. හැම විටකම ලැජ්ජ නැතිකමට හිඟා කෑමට සූදානම් වෙනවා නම් එතන නම් කිසිම ප්‍රගතියක් නැහැ. ඉතින් අද ලැජ්ජා නොවන පුද්ගලයෙක් වන්නට දේ වචනේ අපිට සඳහන් කරනවා අපි ඒ තුල ජීවිතය ගෙනියමු. යහපත් දවසක් ඔබට ජේසුස් පීඨයි.